විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යද්දී හැමෝම අහන එකම ප්‍රශ්නය තාම ආරංචියක් නැද්ද කියන එක. මේ ප්‍රශ්නය නිසා හිතින් විඳවන රහසින් කඳුළු සලන දහස් ගණනක් විවාහ වුණු අය ගොඩක් අද අපේ රටේ ඉන්නවා. ගොඩක් වෙලාවට මේකට හේතුව ලෙඩක් නෙවෙයි. අපේ වැරදි ආහාර රටාවයි. මම අද ඔයාලට කියලා දෙන්නේ විද්‍යාත්මකව තහවුරුණු ස්වභාවිකවම දරුඵල ලැබීමේ හැකියාව 100%කින් වැඩි කරන සුවිශේෂී ආහාර පහක් ගැනයි. අද කාලේ තියෙන මානසික පීඩනය සහ වස විස පිරුණු කෑම නිසා අපේ හෝමෝන අසමතුලිත වෙනවා. මේ නිසා ස්ත්‍රී පාර්ශවයේ ඩිම්බ වර්ධනය වගේම පුරුෂ පාර්ශවයේ ශුක්‍රාණුවල ගුණාත්මක භාවය අඩු වෙනවා. නමුත් බිය වෙන්න එපා. මේ පෝෂ්‍ය පදාර්ථ හරහා අපිට එක වෙනස් කරන්න පුළුවන්. අංක 1 ගොටුකොළ ඇතුළු පලා වර්ග. පළමු ආහාරය තමයි පලා වර්ග. විශේෂයෙන්ම ගොටුකොළවල තියෙන ෆෝලික් ඇසිඩ් දරුගබක් හටගන්න වගේම ඒ දරුවා නිරෝගී වෙන්න අත්‍යවශ්‍යම දෙයක්. අංක 2 බිත්තර. දිනකට එක තඹපු බිත්තරයක් අඹසැමියන් දෙදෙනාම ගන්නවා නම් එහි තියෙන විටමින් D සහ B12 හෝමෝන ක්‍රියාකාරීත්වය නිසි මට්ටමක තබා ගන්න උදව් වෙනවා. අංක 3 කෙසෙල්. කෙසෙල් වල තියෙන විටමින් B6 මගින් මාසික ඔසප් චක්‍රය නිසි ලෙස පවත්වා ගන්නත් පිරිමින්ගේ ශුක්‍රාණු ශක්තිමත් කරන්නත් ලොකු දායකත්වයක් දෙනවා. අංක 4 වට්ටක්කා ඇට සහ රටකජු. සින්ක් කියන්නේ සරුභාවයේ රජු. සින්ක් අඩංගු රටකජු හෝ වට්ටක්කා ඇට කිහිපයක් දිනපතා ආහාරයට ගැනීමෙන් දරුඵල ලැබීමේ අවස්ථාව දෙගුණ කරගන්න පුළුවන්. අංක 5 විටමින් C බහුල පළතුරු. ශරීරයේ සෛල පිරිසිදු කරලා සරුභාවය වැඩි කරන්න විටමින් C අත්‍යවශ්‍යයි. මේවා මගින් ස්වභාවිකවම ශරීරය සූදානම් කරනවා. විශේෂයෙන් දොඩම් නෙල්ලි වගේ පළතුරු. ආහාර විතරක් නෙවෙයි, මේ කාලේදී ඔයාලා දෙන්නම මානසිකව සතුටින් සිටීමත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත් ඉතා වැදගත්. ඔයාගේ සහකරුට හෝ සහකාරියට දොස් නොකියා දෙන්න එක්ව මේ ගමන යන්න. මේ වීඩියෝ එක තවත් මේ වගේ ප්‍රශ්න වලින් පීඩා විඳින පවුලකට බලන්න ෂෙයා කරන්න. ඒක ලොකු පිනක්. මේ වගේ වටිනා තොරතුරු දිගටම දැනගන්න සේවා මිතුරු SL අපේ channel එක subscribe කරන්න. ඔයාට නිරෝගී දරු සම්පතක් ලැබේවයි මම ප්‍රාර්ථනා කරනවා.